ඇනේ බලන්න කැමති හැමෝම සාදරයෙන් පිළිගන්න. අද අපි කතා කරන්නේ නින්ජා කමුයි 5 වෙනි එපිසෝඩ් එක ගැන. 4 වෙනි එපිසෝඩ් එක බලපු ඔයාලට මතක ඇති. හිගන් අවුස නගරයට ඇතුල් වෙන්න හදනකොටම හිගන්ගේ පරණ යාළුවෙක් වෙන සායි අවදින් මේ වෙලාවේ යව නවත්තනවා. මෙන්න මේ නිසා හිගන්ට බැරි වෙනවා අවුස නගරය ඇතුළට ඇතුල් වෙන්න. ඒත් එක්කම හිගන් මේ වෙලාවේ සායිට කියනවා මාරි මේ වෙනකොට ජීවතුන් අතර නැහැ කියලා. ඉතින් මේ දෙයට සම්පූර්ණයෙන් වක් කියන්න ඕනේ ජමාජි කියලා මේ වෙලාවේ සායිට කියනවා. සායි මේ කිසි දෙයකට උත්තර දෙන්නේ නැතුව හිගන්ට මෙතනින් පිට වෙලා යන්න. එහෙම නැති වුණොත් එයා විනාශ කරන්න සිද්ධ වෙයි කියලා මෙන්න මෙතනින් පිටත් වෙලා යනවා. එතනින් කට් කරලා අපිට පෙන්නනවා මයික් මේ වෙලාවේ ගිහිල්ලා ඉන්නවා. එයාලා හොය හොයා හිටිය හැකව හම්බ වෙන්න. මයික් මේ හැකව හම්බෙන්න දාගත්ත තැනට ගියාම මයික් දකිනවා මේක පාළු ස්ථානයක් කියලා. එමාට මේ වෙලාවේ කෝල් එකක් අරගෙන මයික් අහනවා ඇයි මේ වගේ තැනක් හම්බ වෙන්න යොදාගත්තේ කියලා. ඒත් එක්කම එමා කියනවා මේ වෙනකොට CID එකෙන් එයාලගේ පස්සේ ෆලෝ කරන නිසා මේ වගේ පාළු ස්ථානයක් තමයි හොඳම මේකට කියලා මේ වෙලාවේ මයික්ට කියනවා. ඉතින් මයික් ෆෝන් එක කට් කරලා මේ හැකව හම්බ වෙන්න යනවා. මේ හැකගේ නම තමයි ජේසන්. ඉතින් එතනින් ඒ සීන් එක කට් කරලා අපිට පෙන්නනවා මේ වෙනකොට ජමාජි ඇතුළු පිරිස හිගන් ටනල් එක දිගේ අවුස නගරයට ඇතුල් වෙන්න උත්සාහ කරන විදිය ලයිව් බලාගෙන තමයි ඉන්නේ. ලිලි මේ වෙලාවේ මේ හැමෝටම කියනවා මෙයාට අපි දැම්ම පහර දෙමු කියලා. හැබැයි යමාජි කියනවා දැන් නෙමෙයි අපි පහර දෙන්න ඕනේ කියලා. ඒ වුණාට ලිල්ට ඕනේ හිගන්ට කොහොම හරි පහර දෙන්න. මේ හේතුව නිසා ලිල් කියනවා එහෙනම් අපි හිගන්ව අවුස නගරය ඇතුළට ගෙන්නලා පහර දෙමු කියලා. ඉතින් මේ අදහසට ජෝසප්ත් කැමති වෙනවා. මොකද මෙයාට ලයිව් මේක බලා ගන්න පුළුවන් වගේම මෙයාට ඕන තොරතුරුත් ගන්න පුළුවන් කියලා මේ වෙලාවේ කියනවා. මෙයාලට ඕන කොහොම හරි හිගන්ගේ සීක්‍රට් ආර්ට් ටෙක්නික් එක බලා ගන්න. ඒත් එක්කම අපිට පෙන්නනවා හිගන් මේ වෙලාවේ වාඩි වෙලා කල්පනා කරනවා. හිගන් මේ වෙලාවේ කල්පනා කරනවා එයාට ටනල් එක දිගේ මේ අවුස නගරය ඇතුළට ඇතුල් වෙන්න තිබ්බ එකම අවස්ථාවත් සායි විසින් නැවැත්තුවා. ඉතින් මේ දේ නිසා තවත් කොහේ හරි අවස්ථාවක් තියෙනවද කියලා මේ වෙලාවේ හිගන් කල්පනා කරනවා. හිගන්ට කොහොම හරි ඕනේ යමාජව විනාශ කරලා දාන්න. එතනින් කට් කරලා අපිට පෙන්නනවා මයික් ජේසන්ව හම්බෙලා එයා අවුස නගරය ගැන දන්න සියලුම විස්තර අහගන්න හදනවා. හැබැයි ජේසන් මේ වෙලාවේ මයික්ගෙන් අහනවා මයික් කොහොමද ජේසන් ඉන්න තැන හොයාගත්තේ කියලා. මයික් මේ වෙලාවේ ජේසන්ට කියනවා ඒවා පැහැදිලි කර කර ඉන්න වෙලාවක් නැහැ. මේ අවුස සිටි එක ගැන දන්න සියලුම විස්තර එයාට කියන්න කියනවා. ඉතින් ජේසන් මේ වෙලාවේ මයික්වත් එක්කගෙන රහස් කාමරයකට යනවා. ඒත් එක්කම අපිට පෙන්නනවා මේ වෙනකොටත් අවුස සිටි එකේ උත්සවයක් සමරන ගමන් ඉන්නවා. ඊගන්ට මේ වෙනකොටත් පුළුවන් වෙලා තියෙනවා මේ අවුස සිටි එකේ CCTV තියෙන තැනට යන්න. ඉතින් මේ තැන තියෙන ටනල් එකක් යූස් කරලා ඊගන් කොහොම හරි බලන්නේ අවුස සිටි එක ඇතුළට ගිහිල්ලා ජමාජි කතාව ඉවර කරලා දාන්න. ඊගන් මේ ටනල් එක ඇතුළට රිංගන විදිය මේ වෙනකොටත් ජමාජි ඇතුළු පිරිස ලයිව් බලාගෙන ඉන්නේ. ඊගන් මේ විදියට ටනල් එකට ඇතුල් වෙනවත් එක්කම ඊගන් දකිනවා මේ වෙනකොටත් ටනල් එක ඇතුලේ නින්ජලා විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් එතනින් කට් කරලා අපිට පෙන්නනවා මයික් සහ ජේසන් දෙන්නා ජේසන්ගේ රහස් කාමරයට ගිහිල්ලා මේ අවුස සිටි එක ගැන තියෙන සියලුම විස්තර මේ වෙලාවේ ජේසන් මයික්ට පෙන්නනවා. ජේසන් කියන විදියට මේ අවුස කියන කම්පැනිය මේ ලෝකෙට ඇත්තටම තර්ජනයක්. මෙන්න මේ නිසා තමයි මෙයා මේ කම්පැනිය ගැන ඕනෙකට වඩා හොයලා තියෙන්නේ. මේ වෙලාවේ ජේසන් කියනවා එයාට ඕනේ කොහොම හරි මේ කම්පැනිය වහලා දාන්න කියලා. ඉතින් මයික් මේකට උත්තරේ විදියට දෙනවා. එයාලට ඕනේ කොහොම හරි මේ කම්පැනිය මොන වගේ වැරදි දේවල්ද සිදු වෙන්නේ කියලා මේ මුළු ලෝකෙම දැනුවත් කරන්න. මේ නිසා තමයි මේ වෙලාවේ මයික් ඇවිදින් තියෙන ජේසන්ව හම්බෙන්නේ. ජේසන් මේ වෙලාවේ මයික්ට කියනවා එයා මෙයාලගේ සර්වර් එක හැක් කරලා මෙයාලා කරන හැම වැරදි ක්‍රියාවක්ම හොයාගෙන ඉවරයි කියලා. ඒ වගේම මේ වෙනකොටත් ජේසන්ට බයක් තියෙනවා මේ හැමදේම කරේ ජේසන් කියලා දැනගත්තොත් අනිවාර්යයෙන්ම එයාලා එයාව විනාශ කරනවා කියන එක. හැබැයි මයික් මේ වෙලාවේ ජේසන්ට කියනවා අනිවාර්යයෙන්ම එයාව කොහොම හරි ආරක්ෂා කරන්න පොරොන්දු වෙනවා කියලා. එතනින් කට් කරලා අපිට පෙන්නනවා හිගන් මේ වෙනකොටත් ටනල් එක ඇතුලේ නින්ජලා ගොඩ දෙනෙක් එක්ක එක දිගටම ෆයිට් කරන ගමන් ඉන්නවා. ඉතින් හිගන් එයා දන්න ටෙක්නික් ඔක්කොම යූස් කරලා මේ වෙනකොට විශාල නින්ජලා ප්‍රමාණයක් විනාශ කරලා ඉවරයි. ඒ වගේම හිගන් ළඟ තියෙන බෝම්බ වලින් මේ වෙනකොට කීපයක් යූස් කරලා මේ නින්ජලා විනාශ කරලා දානවා. හිගන් මේ වෙලාවේ එක නින්ජා කෙනෙක් අල්ලගෙන එයා ළඟ තියෙන බෝම්බ ඔක්කොම මේ නින්ජාගේ කට යොබලා මේ නින්ජාව අනිත් නින්ජලා ඉන්න පැත්තට විසික් කරනවා. මේ නිසා මේ හරිය ලොකු පිපිරීමක් ඇති වෙලා මේ නින්ජලා ඔක්කොම විනාශ වෙලා යනවා. ඉතින් මේ පිපිරීමේ සද්දේ මේ වෙලාවේ එළියට ඇහෙන්නේ නැහැ. මොකද මේ වෙනකොටත් මේ අවුස සිටි එකේ මල් වෙඩි පත් වෙන ගමන් තියෙනවා. ඒත් එක්කම අපිට පෙන්නනවා සායි මේ වෙනකොටත් මග බලාගෙන ඉන්නවා හිගන් එනකම්. මොකද එයා දන්නවා හොඳටම හිගන් අනිවාර්යයෙන්ම ජමාජ්‍ය විනාශ කරන්න එනවා කියලා. එතනින් කට් කරලා අපිට පෙන්නනවා මේ වෙනකොට මයික් සහ ජේසන් අවුස සිටි එකේ සිස්ටම් එකට ඇතුල් වෙලා ඉන්නවා. හැබැයි මේ දෙන්නට තාම මෙයාලට ඕන සාක්ෂි හොයාගන්න බැරි වෙලා තියෙනවා. හැබැයි ටික වෙලාවක් ගියාම මේ දෙන්නට පුළුවන් වෙනවා මෙයාලගේ නෙට්වර්ක් එකට ඇතුල් වෙලා මෙයාලා අය සම්බන්ධ වෙලා ඉන්න කාත් එකද කියලා දැනගන්න. මයික් මේ වෙලාවේ මේ ලිස්ට් එක හොඳටම බලන්න පටන් ගන්නවා. මොකද මේ ලිස්ට් එකේ ඉන්න හැමෝම වගේ අවුස කම්පැනියත් එක්ක සම්බන්ධ අය. මේ විදිහට මයික් ටික වෙලාවක් බලන් ඉන්නකොට මයික් මේ වෙලාවේ පුදුම වෙන දෙයක් වෙනවා. මොකද මයික් මේ වෙලාවේ දකිනවා එමාගේ නම මේ ලිස්ට් එකේ තියෙනවා. ඉතින් මේ දෙයට පුදුම වෙනවත් එක්කම මේ වෙලාවේ මෙතන තියෙන එලාම් එකක් වදිනවා. ඒකෙන් මයික් සහ ජේසන් දැනගන්නවා අවුස කම්පැනිය මේ වෙනකොටත් එයාලා ඉන්නේ කොහෙද කියලා හොයාගෙන කියලා. ඉතින් අපිට පෙන්නනවා එළියෙන් අවුස කම්පැනියේ ටීම් එකක් ඇවිදින් තියෙනවා මයික් සහ ජේසන්ව විනාශ කරන්න. හැබැයි මයික්ටයි ජේසන්ටයි පුළුවන් වෙනවා එයාලා විනාශ කරන්න ආපු කට්ටියගේ අවධානය වෙනස් කරලා මෙතනින් පැන ගන්න. ඉතින් ජේසන්ට හිතා ගන්න බෑ එයාලා කොහොමද හොයාගත්තේ කියලා. එතනින් කට් කරලා අපිට පෙන්නනවා හිගන් මේ වෙනකොටත් අවුස නගරයට ඇතුල් වෙලා ඉවරයි. හිගන් මේ වෙලාවේ එයා ළඟ තියෙන දුම් බෝම්බ ටිකක් පාවිච්චි කරලා මේ අවුස සිටි එකේ බිල්ඩිමක් අතුරේ ඉන්න ගාඩ්ලා කීප දෙනෙකුටත් පහර දීලා මේ වෙලාවේ අවුස සිටි එකට ඇතුල් වෙනවා. හිගන්ව නවත්තන්න හිතාගෙන එයාගේ ඉස්සරහට එන එක නින්ජා කෙනෙක්වත් හිගන් ඉතුරු කරන්නේ නැහැ. හිගන් මේ වෙලාවේ එක දිගටම මේ හැමෝටම පහර දෙන්න පටන් ගන්නවා. මේ අතරේ අපිට පෙන්නනවා අවුස කම්පැනිය ගාඩ්ලාගෙන් පැනලා යන මයික් මේ වෙලාවේ එමාට කෝල් එකක් ගන්නවා. හැබැයි එමා ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ. ඒත් එක්ක මයික්ලා යන වාහනේට මේ වෙලාවේ තවත් වාහන දෙකකින් ආපු කණ්ඩායමක් වෙඩි තියන්න පටන් ගන්නවා. ඒත් එක්ක මයික් මේ වෙලාවේ ජේසන්ට කියනවා ඉක්මනට මෙතනින් යන් කියලා. ජේසන් එයාට පුළුවන් උපරිම වේගයෙන් මේ වෙලාවේ කාර් එක පදවගෙන යනවා. මයික් මේ ගැප් එකේ එයා ළඟ තියෙන ගන්න එක පිටිපස්සෙන් එයාලට වෙඩි තියන වාහන වලට වෙඩි තියන්න පටන් ගන්නවා. හැබැයි මයික්ට පුළුවන් වෙන්නේ නැහැ මේ වෙලාවේ එක වාහනයක්වත් නවත්තන්න. ජේසන් මේ වෙලාවේ දකිනවා එයාලගේ ඉස්සරහින් බස් එකක් එනවා. ජේසන් මේ වෙලාවේ මොලේ කල්පනා කරලා මේ බස් එකට පොඩි වෙට්ටුවක් දානවා. මෙන්න මේ හේතුව නිසා බස් එක ගිහිල්ලා මෙයාලා පිටිපස්සෙන් ආපු
එක වාහනයක වැදිනවා. හැබැයි තවත් වාහනයක් මේ වෙනකොටත් මෙයාලගේ වාහනේට වෙඩි තියාගෙන මෙයාලගේ පස්සෙම පන්නන ගමන් ඉන්න. ඉතින් මේ පිටිපස්සෙන් එන වාහනේ මේ වෙලාවේ මයික්ලගේ වාහනේ ළඟටම ඇවිදින් වෙඩි තියන්න පටන් ගන්නවා. මයික් මේ වෙලාවේ ජේසන්ට කියනවා ඉක්මනටම බ්‍රේක් ගහන්න කියලා. ඉතින් මෙහෙම ජේසන් බ්‍රේක් එක ගහනවත් එක්කම එයාලගේ පස්සෙන් ආපු වාහනේ එයාලා විශ්සර කරන් යනවා. ඉතින් මේ ગેප් එක යූස් කරලා මයික් මේ වෙලාවේ මේ වාහනේ ආපු තුන් දෙනෙකුට වෙඩි තියලා එයාලගේ කතාව ඉවර කරලා දානවා. ඉතින් මේ දෙයත් එක්කම මයික්ලගේ වාහනේත් මේ වෙලාවේ පැත්තට විසිනවා. එතනින් ඒ සීන් එක කට් කරලා අපිට පෙන්නනවා හිගන් මේ වෙනකොටත් ජමාජින්න බිල්ඩිම හොයාගෙන ඒ බිල්ඩිම ඇතුළට ඇතුල් වෙන ගමන් ඉන්නේ. හිගන්ට මේ වෙලාවේ කල්පනා වෙනවා එයාගේ බිරිඳ සහ ළමයා දෙන්නම එයාගේ ඉස්සරහාම විනාශ වෙන විදිය. ඉතින් මේකට පරිගැනීමක් විදිහට තමයි හිගන් මේ වෙලාවේ ඕන දෙයක් වෙන්න කියලා මේ යමාජය විනාශ කරන්නම යන්නේ. ඉතින් යමාජය විනාශ කරන්න හිතාගෙන බිල්ඩිමේ උඩටම යන හිගන්ට මේ වෙලාවේ බිග් ඩී ලිල් වගේම අස්කවත් හම්බ වෙනවා. ඉතින් මෙයාලා මේ වෙනකොට රොබෝ ආම එකක් දාගෙන තමයි ඉන්නේ. ඉතින් හිගන් මේ ඇවිදින් තියෙන්නේ මෙයාලගේ ප්ලෑන් එකට අනුව මෙයාලා කොටු කරගන්න ඕනෙම තැනට. ජෝසප් මේ වෙනකොටත් මෙතන වෙන හැමදේම ඔන්ලයින් බලාගෙන ඉන්නේ. හිගන් මේ වෙලාවේ මේගොල්ලොත් එක්ක ෆයිට් කරන්න හැදුවත් හිගන් දකිනවා මේ වෙනකොටත් හෙලිකොප්ටර් එකකින් යමාජය මෙතනින් පිටත් වෙන්න හදනවා. හිගන් මේ වෙලාවේ මේ රොබෝ ආම එකක් දාගෙන ඉන්න කට්ටියත් එක්ක ෆයිට් කරනවා වෙනුවට යමාජයව ඉවර කරලා දාන්න එයා යන හෙලිකොප්ටරේ පැත්තට දුවගෙන යනවා. හැබැයි මේ වෙලාවෙම අස්කා ඇවිදින් හිගන්ට පහර දෙනවා. ඉතින් මේ අස්කාවේ පහරවල් කීපයකින් බේරුණ හිගන්ට මේ වෙලාවේ බිග් ඩී සහ ලිල් පහර දෙන්න පටන් ගන්නවා. මෙන්න මේ නිසා හිගන් මේ වෙලාවේ එයාගේ ෂැඩෝ ට්‍රික් එකක් පාවිච්චි කරලා මේ තුන් දෙනාගේ අවධානය වෙනස් කරනවා. මේ වෙනස් කරලා හිගන් මේ වෙලාවේ මෙතන තියෙන ජනේලියක් බිඳින්න එයා අරන් ආව බෝම්බ ටිකක් දානවා. ඉතින් මේගොල්ලෝ හිගන්ගේ ෂැඩෝ ක්ලෝන් වලට රැවටිලා ඒ දිහා බලාගෙන ඉන්නකොට හිගන්ට පුළුවන් වෙනවා යමාජ යන හෙලිකොප්ටරයට පහර දෙන්න ඒ පැත්තට යන්න. හිගන් මේ වෙලාවේ ලණුවක් යූස් කරලා මේ හෙලිකොප්ටරේ පැත්තකින් අල්ලගෙන හෙලිකොප්ටරයට කෙලිම පහර දෙන්න හදනකොටම යමාජිත් එක්ක හෙලිකොප්ටරේ ගියපු කෙනෙක් මේ වෙලාවේ හිගන්ගේ ලණුවට වෙඩි තියලා හිගන්ව බිමට ඇදලා දානවා. ඉතින් මේ වැටුණු පාරට මේ වෙලාවේ හිගන්ගේ මාස් එකත් බිඳිලා යනවා. ඒත් එක්කම හිගන්ට මේ වෙලාවේ එයාගේ වයිෆ් සහ ළමයාත් මතක් වෙනවා. ඉතින් මේ දෙන්නා මතක් වෙනවත් එක්කම හිගන්ගේ තරහා තවත් වැඩි වෙන්න පටන් ගන්නවා. මේ වෙලාවේ හිගන්ගේ පැත්තට අර රොබෝවරු එන්න පටන් ගන්න තියෙන්නේ. මොකද මෙයාලට ඕනේ කරලා තියෙන හිගන්ව කොහොම හරි විනාශ කරන්න. මෙන්න මේ වෙලාවේ හිගන් තීරණය කරනවා එයාගේ ජීවිතේ නැති වුණත් කොහොම හරි කරලා මේ යමාජය වන විනාශ කරනවා කියලා. ඉතින් මේ වෙලාවේ හිගන් එයාගේ සීක්‍රට් ටෙක්නික් එක යූස් කරන්න පටන් ගන්නවා. හිගන් ඒත් එක්කම ඇදලා ගන්න කටුවකින් මේ වෙලාවේ එයාට මැන ගන්නවා. ඒත් එක්කම එක රොබෝ ආම එකක් දාගෙන ඉන්න කෙනෙක් මේ වෙලාවේ ඇවිදින් හිගන්ට පහර දෙනවා. මේ පහර දීමත් එක්කම හිගන් මේ වෙලාවේ උඩින් විසි වෙනවා. මෙහෙම විසි වෙගෙන යනවත් එක්කම හිගන් මේ වෙලාවේ එයාගේ සීක්‍රට් ටෙක්නික් එක යූස් කරනවා. ඉතින් හිගන් මේ වෙලාවේ එයා ළඟ තියෙන දුම් බෝම්බයක් මේ තුන් දෙනා ළඟට දාලා මේ තුන් දෙනාට පහර දෙන්න පටන් ගන්නවා. හිගන්ගේ මේ සීක්‍රට් ටෙක්නික් එකත් එක්ක හිගන්ට එන පවර් එකෙන් මේ වෙලාවේ ලිල්ගේ රොබෝටවත් බෑ හිගන්ට හරියට පහර දෙන්න. මොකද ඒ තරම් ස්පීඩ් එකක් හිගන්ට දැන් තියෙනවා. හිගන් එයාගේ පවර් එක යූස් කරලා ලිල්ගේ රොබෝ විනාශ කරලා දාන්න හදනකොටම මේ වෙලාවේ අස්කා හිගන්ට පහර දෙනවා. ඉතින් මේ පහර දීපත් එක්කම හිගන්ට මේ වෙලාවේ තුවාල වෙනවා. ඉතින් මෙහෙම තුවාල වෙලා වැටෙනවත් එක්කම ලිල් එයාගේ රොබෝ යූස් කරලා මේ වෙලාවේ හිගන්ට එක දිගටම පහර දෙන්න පටන් ගන්නවා. ඉතින් මෙහෙම එක දිගටම පහර දෙනවත් එක්කම හිගන්ගේ පවර් එකත් සෑහෙන්න අඩු වෙනවා. හැබැයි ටික වෙලාවක් පහර දෙනවත් එක්කම කවුද කෙනෙක් මේ වෙලාවේ ඕක නවත්තන්න කියලා කියනවා. හිගන් මේ වෙනකොටත් කෙලින් ඉන්න බැරි තරම් කුටි කාලා ඉන්නේ. ඉතින් මේ වෙලාවේ සායි මෙතනට එනවා. සායි තමයි කියලා තියෙන්නේ හිගන්ට ගහන එක නවත්තන්න කියලා. මොකද සායිට ඕනේ කරලා තියෙන්නේ එයාගේ අතේම හිගන්ව විනාශ කරන්න. සායි මේ වෙලාවේ හිගන්ට කියන ඔයාට කොහොමවත් නම් මේකෙන් බේරෙන්න වෙන්නේ නැහැ කියලා. ඒත් එක්කම නැගිටින හිගන් මේ වෙලාවේ එයාගේ උපරිම ශක්තිය යූස් කරලා සායිට පහර දෙන්න හැදුවත් සායි මේ හැම එකෙම බේරෙනවා. මොකද හිගන්ගේ පවර් එක දැනටමත් සෑහෙන්න අඩු වෙලා තියෙනවා. ඒත් එක්කම සායි මේ වෙලාවේ තීරණය කරනවා හිගන් කතාව සම්පූර්ණයෙන්ම ඉවර කරලා දාන්න. ඉතින් සායි මේ වෙලාවේ හිගන්ගේ බෙල්ලට කඩුව තියලා හිගන් කතාව ඉවර කරලා දාන්න හදනකොටම හැමෝම පුදුම වෙන දෙයක් වෙනවා. ඒ තමයි රොසපාට රොබෝ ඇඳුමක් ඇඳගත් අස්කා මේ වෙලාවේ හිගන්ව බේර ගන්න. ඒ විතරක් නෙමෙයි තවත් රොබෝ ඇඳුම් ඇඳගත් කට්ටියට මේ වෙනකොට අස්කා මේ වෙලාවේ පොඩි විදුලි සැරක් වදිනවා. ඉතින් මේ නිසා මේ රොබෝලා තුන් දෙනාගේම පවර් එක බහිනවා. ඒත් එක්කම ක්‍රියාත්මක වෙන අස්කා මේ වෙලාවේ හිගන්වත් අරගෙන එයාලා හිටපු බිල්ඩිමේ පල්ලෙහාට පයින්නවා. ඒ විතරක් නෙමෙයි අස්කා ළඟ තිබ්බ බෝම්බයකුත් මේ වෙනකොට සායිල හිටපු පැත්තට විසික් කරගෙන තමයි අස්කා පයින්නේ. ඉතින් අස්කා පයින්නවත් එක්කම එයාගේ බෝම්බේ මේ වෙලාවේ පිපිරලා යනවා. ඉතින් අපිට පෙන්නනවා ඒ පිපිරීමත් එක්කම මෙතන ලොකු විනාශයක් ඇති වෙනවා. යමාජිත් දුරින් ඉඳන් මෙතන වෙන හැමදේම බලාගෙන ඉන්නේ. හිගන් මේ වෙලාවේ පල්ලෙහාට යනකොට හිගන් දකිනවා එයාගේ ජීවිතේ තාමත් බේරිලා තියෙනවා වගේම මේ රෝස පාට රොබෝ ඇඳුමක් ඇඳගත්ත කෙනා එයාව බේරගෙන පල්ලෙහාට එනවා. ඉතින් එහෙම එනවත් එක්කම මේ එපිසෝඩ් එක මෙතනින් ඉවර වෙනවා. අපි බලමු ඊළඟ එපිසෝඩ් එකේ කවුද මේ අස්කා විදියට ඉන්නේ වගේම ඇයි මෙහා මෙහෙම හිගන්ට උදව් කරන්නේ කියලා. ඉතින් ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බ වෙනකම් ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.